හරි මම ඇහෙනව නේද? ඇහෙනවනේ ළමයි. හරි. අපි පටන් ගමු. එදා අපි පොඩ්ඩක් කතා කරා නේද? රෝම කලාවේ ටයිටස් ආරුක්කුව ගැන කතා කරා. සාමාන්‍යයෙන් රෝම කලාව ගත්තහම ළමයි රෝම කලාවේ ඔය ගෘහ නිර්මාණ අංග ගොඩාක් වෙලාවට MCQ වලට අහනවා. ඒක නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක්. හරිද? රෝම කලාවේ ගෘහ නිර්මාණ සහ ඒවැ රූප සටහන් ආශ්‍රයෙන් ගොඩක් වෙලාවට දානවා. එතකොට ඔය ටයිටස් ආරොක්කුව ගිය සතියේ දුන්නා. ටයිටස් ආරොක්කුව අනිවාර්යෙන් බලා ගන්න. මොකද ඕකේ තියෙනවා අර අපි කිව්ව ජෙරුසලමට අල්ලා ගැනීම කියන කැටයම නේද? ජෙරුසලම ආක්‍රමණය කිරීම කියන කැටයමක් තියෙනවා ටයිටස් ආරොක්කුවේ. එතකොට ඕක අහනවා ගොඩක් MCQ වල. පැහැදිලිද? ජෙරුසලම ආක්‍රමණය කිරීම කියන කැටයම පවතින්නේ කියලා MCQ වල අහන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඒක ග්‍රීක කලාවේවත් මිශ්‍ර කලාවේවත් නෙමෙයි. ටයිටස් ආරොක්කුවේ රෝම කලාවේ තමයි පවතින්නේ කියලා. ඔය රෝම ආරොක්කු ටික සහ ස්තම්භ ටික මම කරන්නේ ඕවැ එකිනෙකට විශේෂ කැටයම් වර්ග කීපයක් තියෙනවා. හරිද? එතකොට ඊගාවට එනවා කොන්ස්ටයින්ටන් ආරොක්කුව. ඒකේ තව කැටයමක් තියෙනවා ප්‍රබල එකක්. ඒක සාමාන්‍යයෙන් අහනවා විභාග වලට. ට්‍රජන් ආරොක්කුවෙන් අහනවා. ට්‍රජන් ස්තම්භයෙන් අහනවා. හරිද? ඒ ටික අපි අද ටක් ගාලා ලියා ගමු. මම හිතන්නේ ටයිටස් ආරොක්කුව එතනින් නතර කරා. නේද ළමයි? ටයිටස් ආරොක්කුව ලියලා රූප සටහන අඳින්න කියලා කිව්වා මම. ඊට පස්සේ ඊගාව ආරොක්කුව අපිට තියෙනවා කොන්ස්ටයින්ටන් ආරොක්කුව. ඒක දාගන්න. කොන්ස්ටයින්ටන් ආරොක්කුව. කොන්ස්ටයින්ටන් ආරොක්කුව. හරිද? ඔය ආරොක්කුවල විශේෂතා ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. හරිද? මේ ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ කොන්ස්ටයින්ටන් ආරොක්කුව. ඔයාලා ගාව මේ PDF එක තියෙනවනේ. ඒක තමයි මාත් ගත්තේ. හරිද? මේ තියෙන කොන්ස්ටයින්ටන් ආරොක්කුව. ඒක පැහැදිලිව රූප සටහනක් දාලා තියෙනවා. මොකද්ද? ආරුක්කු 3කින් යුත් හරිද වාස්තු විද්‍යාංගය ආරුක්කු 3ක් තියෙනවා. ඒතර කොන්ස්ටයින්ටන් ආරුක්කුව හඳුනා ගන්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි මොකද්ද? මෙන්න මේ වගේ වෘත්තාකාරවල කැටයම් කරපු කැටයම් දක්නට ලැබෙනවා. වෘත්තාකාර පණේල වගේ කැටයම් කරපු ස්ථාන 4ක් තියෙනවා. පේනව නේද? කොන්ස්ටයින්ටන් ආරුක්කයේ විශේෂත්වය ඒකයි. එතකොට කොයි පැත්තකින් පික්චර් එක කොයි පැත්තකින් ඉමේජ් එක දාලා තිබ්බත් ඔයාලට හඳුනා ගන්න පුළුවන් කොන්ස්ටයින්ටන් ආරුක්කුවේ විශේෂතම අර පණේල කැටයම් 4ක් දක්නට ලැබෙනවා. නිකන් අර ඔරලෝසු 4ක් තියෙනවා වගේ. හරිද? ඒතොර ඒක හොඳට මතක තියාගන්න කොන්ස්ටයින්ටන් ආරුක්කුවේ සහ කණු වල කැටයම් කරලා තියෙනවා. අපි කිව්වා ගිල්ලපු කණු තියෙනවා කොන්ස්ටයින්ටන් ආරුක්කුවේ පිටතට පන්නපු කණු තියෙනවා. මේවා කොන්ස්ටන්ටන් ආරුක්කයේ තියෙනවා පිටතට පන්නන ලද මේ කණු. හරිද? ඒවැ කැටයම් කරලා තියෙනවා. තේනවා නේද? අධිරාජ්‍යවාදය කොන්ස්ටන්ටන් අධිරාජ්‍යයාගේ කැටයම් තමයි මේ පවතින්නේ. එයාගේ විජයග්‍රහණය සිහි වෙන්න තමයි නිර්මාණය කරන්නේ. හරිද? ඉතාමත් සරල ආරුක්කුව තමයි ටයිටස් ආරුක්කුව. මේක. හරිද? ටයිටස් ආරොක්කුව තමයි ඉතාමත් සරල. අර අපි කතා කරන්නේ ඉන්දිය ඉතිහාසයේ පංචපාණ්ඩ රථ දේවාලවල ඉතාමත් සරල පංචපාණ්ඩ රථය තමයි දෞපති රාත්. නේද? පොඩි අර ගෙයක් වගේ තියෙන දෞපති රථය තමයි ඒක. ඒ වගේ තමයි ඉතාමත් සරල වාස්තු විද්‍යාංගයක් තමයි ක්‍රෝම කලාවේ එන ටයිටස් ආරොක්කුව. සරල නෑ. නමුත් එක ආරොක්කුවයිනේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේකේ අර වෘත්තාකාර පණේල වගේ ඔරලෝසු වගේ කැටයම් හම්බ වෙන්නේ නෑ ළම. එතකොට මේක හඳුනා ගන්න පුළුවන් එකයි ඊටමත් සරලයි ඒක ටයිටස් කියලා මතක තියාගන්න. අනිවාර්යෙන් රූප සටහන් වලට නම් එනවාමයි. හරිද? ඒ නිසා හොඳට බලා ගන්න මේ ආරුක්කු ටික. ආරුක්කු පටලව ගන්න එපා. කොන්ස්ටයින්ටන් ආරුක්කුවේ තමයි අර මං කියපු වෘත්තාකාර පණේල 4 තියෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න.
ඊට පස්සේ ට්‍රජන් කුළුණ අපි කිව්වා එක කුළුණයි හම්බ වෙන්නේ. ඒක තමයි ට්‍රාජන් නැත්නම් ට්‍රජන් කියලා අපි කියනවා. ඒක මතක තියාගන්න. ඒකේ අනිවාර්යයෙන් මෙන්න මේ රූප සටහන නම් එනවමයි. මේ තියෙන කැටයම් ඒ කියන්නේ ට්‍රාජන් කුළුණේ තියෙන බදේ තියෙන කැටයම් විස්තරය ගොඩක් වෙලාවට රූප සටහන් වල දානවා. හරිද? ට්‍රජන් කුළුණේ. නැත්නම් ට්‍රාජන් කියලා කියනවා. ට්‍රාජන් අධිරාජයාගේ ප්‍රතිමාවක් තමයි මේකේ උඩම තියෙන්නේ. මේ තියෙන්නේ එයාගේ ස්මාරකයක් විදිහට එයාව සිහි වෙන්න තමයි නිර්මාණය කරන්නේ. හරිද? ඔය ටික හොඳට මතක තියාගන්න. මෙන්න මේ කැටයම් දෙක ගොඩක් වෙලාවට එන්න ඉඩ තියෙනවා. කුළුණ දානවටත් වඩා මෙන්න මේ කැටයම් දෙක. මේක ගොඩක් තැන්වල, ඒ කියන්නේ මේක අඳුර ගන්න අමාරුයි. ළමයි ගොඩක් තැන්වල පටලව ගන්නවා. සමහර ළමයි දානවා මිසර කලාවේ කැටයමක් කියලා. ඒතර ගොඩක් වෙලාවට ළමයි ඒකත් එක්ක පටලව ගන්නවා. තේරුණාද? හොඳට රූප සටහන් නම් අමතක කරගන්න එපා. මම වැදගත් අවධාරණයෙන් කියන්නේ ඒක. අනිත් එක කොලොසීම. කොලොසීම නම් අමතක වෙන්නේ නැහැ නේ. දැක්ක ගමන් හැමෝම දන්නවා. රෝමේ කිව්වොත් කොලොසීම තමයි අංක 1ට ප්‍රසිද්ධ. නේද? ওই ටික තමයි වාස්තු විද්‍යාවේ රෝම කලාවේ අපි කතා කරන්නේ. එතන ලියන කොන්ස්ටයින්ටන් ආරුකෝ කියලා දැම්මනේ. එතන ලියන්න ප්‍රධාන එක් ආරුක්කුවක් දෙපස විලාසිතා නිර්මාණකරුවන් භූමි නිර්මාණ ශිල්පී වාස්තු විද්‍යාඥයින් බිහි කරන උසස් පෙළ කලා සහ තාක්ෂණික විෂය ධාරාවන් වලින් ඔබ තෝරාගත යුතුම විෂය චිත්‍ර කලාව. ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් ඔන්ලයින් ඔස්සේ සහභාගී වන ලංකාවේ එකම ඔන්ලයින් ආර්ට් ඇකඩමිය ආර්ට් මිරර් ඔන්ලයින් ආර්ට් ඇකඩමි. මෙහෙයවීම ගායනි රත්නායක. වැඩි විස්තර සඳහා 076 712 5028 චිත්‍ර නම් ආර්ට් මිරර් පමණයි.